භගවා මං ඉස්සල්ලා බහලා ආවා. ඊට පස්සේ ඔයා මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එපිසෝඩ් 1 එකයි 2 එකයි දෙකම බලන්න. එතකොට ඔයාලට මේ කතාව මුලින් ඉඳන් අගටම හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම එපිසෝඩ් 1 එකේ 2 එකේ ලින්ක්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ලේසි වෙන්න ඒවත් පළවෙනියෙන් ඒවත් බලලා ඊට පස්සේ මේ එපිසෝඩ් 3 එක බලන්න පටන් ගන්න. ඉතින් මේ කතාමාලාව එහෙම නැත්නම් මේ සීරීස් එක එපිසෝඩ් 3 එකෙන් ඉවර කරනවා. එපිසෝඩ් 3 එක වෙනකන් ගේන්න බලාගෙන හිටියේ නෑ 2 එකක් කරලා ඉවර ගන්න හිටියේ. නමුත් තිබ්බ ෆුටේජස් එහෙම නැත්නම් වීඩියෝස් ටික දිග වුණ හින්දා තව ගොඩක් දේවල් තිබ්බ හින්දා ඔයාලට පෙන්නන්න එපිසෝඩ් 3 එකක් කරන්න වුණා. ඒ වගේම තමයි ඔයාලා අපේ Mr. One YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඔයාලා දාන comments likes ඒ වගේම ඔයාලගේ subscribe අපිට හරි වැදගත් වෙනවා. ඒ වලින් තමයි අපි motivate වෙන්නේ මේ වගේ වීඩියෝ තව ඔයාලට ගේන්න. episode 2 එකේ මෙන්න මේ ගඟ ගාව අපේ ජීප් එකක් කැඩෙනවා. කැඩලා අපි දැන් ඒක හදාගෙන කරගෙන ඉවරලා ඔක්කොම ජීප් ටික මේ පැත්තට අරගෙන අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ ගමනේ ඉතුරු ටික යන්න පටන් ගන්න. මෙතන ඔයාලට පේනවද පිටිපස්සෙන් තියෙන්නේ මේ බෝධින් වහන්සේ නමක්. ගොඩක් පැරණි බෝධින් වහන්සේ නමක්. ඉතින් මහා කැබිලිත්තට වන්දනා කරන්න යන හැම වන්දනාකරුවෙක්ම වගේ හැම නඩයක්ම වගේ මෙතන නැවතිලා මල් පහන් පූජා කරලා සුවඳ දුම් දල්වලා කරලා ඒගොල්ලෝ ප්‍රාර්ථනාවක් කරනවා අපිට මේ යන්න තියෙන ඉතුරු ගමන අපිට කිසිම කරදරයක් හිංසා පීඩාවක් නොවි යන්න ලැබෙන්නේ. ඉතින් අපි අපේ නඩ ටිකත් එක්ක එකතු වෙලා අපිත් කරේ දෙමයි කොහොම හරි ඉතින් යන්න ඕන. රෑ වුණා පරක් වුණා කියලා මේ ගමන දැන් නවත්තන්න බෑ. එහෙනම් ඉතින් යන්. මේ හරියට එද්දී රෑ 9 මාරට විතර. ඉතින් අපේ පිටිපස්සෙන් ආපු ජීප් දෙකක් මේ වෙද්දි නෑ. ඒ කියන්නේ අපිත් එක්කම ඇවිල්ලා අපේ මග හැරිලා තියෙන්නේ. අපි කට්ටියත් කතා කරේ මේ මොකද්ද වුනේ කියලා. නමුත් අපිට හිතා ගන්න බෑ කොහොමද මේ දෙක මග ඇරුණේ කියලා අපි. ඉතින් අපේ මේ ජීප් එක එලවගෙන ආපු අයියා කිව්වේ මේ හරිය අපිට ජීප් එක ආපස්සට හරවන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි ජීප් එක මේ හරියේ තියලා ආපස්සට ඇවිදගෙන යන්න ගියත් මේ හරිය එහෙම යන්න සුදුසු තැනක් නෙමෙයි. මොකද මේ අවට ටිකක් සත්තු ගැවසෙනවා වැඩි කිව්වා. ඒ හින්දා අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා ජීප් එක නවත්තලා පොඩ්ඩක් වෙලා අපි බලන් ඉමු කිව්වා මේ ඒගොල්ලෝ මේ පාරම එන ආපස්සට කියන්නේ අපිත් එක්කම එනවද කියලා. ඉතින් මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ. සමහරක් තැන් තියෙනවා අපි යන ස්පීඩ් එකෙන්ම අනිත් ජීප් එකට එහෙම නැත්නම් අනිත් වාහන වලට එන්න විදිහක් නැහැ. ඉතින් එහෙමයි කියලා මේ ගමන නවත්තන්නත් බෑ. බලමු. ප්‍රාර්ථනා කරමු අපිට අනිත් ජීප් දෙකත් හම්බෙන්න කියලා.
ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බලාගෙන හිටියනම් ඔයාට තේරෙනවා ඇති මං කිව්ව එක දෙයක් හරි කියලා. කැලේට යන්න ඒ කියන්නේ ඇතුළට යන්න තියෙන පාර එන්නෙම අමාරු වෙනවා කිව්වේ. මං කිව්ව දේ හරි නේද? කැලේ හැමතැනම වතුරෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. මොකද අපි මේ යන්නේ වැහි කාලේ. ඉතින් ඒක අහන්න දෙයක් නෙමෙයි. නමුත් අපි හිතුවටත් වඩා බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ප්‍රමාණයක් දැන් වතුර තියෙනවා කියලා අපි කට්ටියම කතා වුණේ. මොකද සමහරක් තැන් අපි හිතනවට වඩා ගැඹුරුයි. ජීප් එක දාලා ඉවර වෙද්දි තමයි අපි එතන ගැඹුර දන්නේ. අපේ ජීප් එක එලවගෙන ගිය අයියටන් කිව්වේ තව ඉස්සරහට යද්දී අපිට පාරවල් හදාගෙන යන්න වෙනවා. ගියපු පාරවල්ම හම්බෙන්නේ නැහැ. මොකද සමහරක් ගියපු පාරවල් හැරිලා ජීප් එකක් තියා පීනලවත් යන්න බැරි ගානට වතුර තියෙන්න පුළුවන්. ඒ හින්දා අපිට පුළුවන් විදිහට දන්න විදිහට අපි පාර හොයාගෙන හදාගෙන කරගෙන අපි යන් කියලා තමයි එයා කිව්වේ. මං කලිනුත් කිව්වනේ ඔයාලට යන්න හරියට පාරක් නැති වුණොත් පාරවල් හදාගෙන අපිට යන්න වෙනවා කියලා. මේ වගේ අවස්ථාවක්. අපේ හැමෝටම හරිම මහන්සි මේ වෙද්දි. මොකද එක දිගට සම්පූර්ණ දවසක්ම වගේ පැය 12ක්ම වගේ ගෙවිලා ඉවර වෙන්න එන්නේ. අපි උදේ පිටත් උනේ. නමුත් කරන්න දෙයක් නැහැ. කැබිලිත් වන්දනාවේන හැම ජීප් එකක්ම නවත්තන්නේ මෙන්න මෙතන. ගියපු අය දන්නවා. ඉතින් අපි මෙතනට එද්දි පාන්දර 1:00ට කිට්ටු කරා. ඒ කියන්නේ පහවදා දෙවනිදා මාර්තු දෙවනිදා පාන්දර 1:00 කිට්ටු කරා මේ මෙතනට එද්දි. නමුත් අපි හැමෝම කතා වුණේ මෙතනට ඇවිල්ලා විවේකයක් අරගෙන පහවදා උදේ පූජාව තියනවාද මුළු තැන්පත්තු වෙනවාද කියන එක. නමුත් අපිට ඒකට ඉඩක් නැහැ. මොකද මේ වෙද්දිත් ආපහු වහින්න අරන් තියෙන්නේ. ඒ නිසා අපි හැමෝම තීරණය කරා විවේකයක් ගන්න නැතුව නාල කරලා පිරිසිදු වෙලා මුළු තැන් පූජාව සකසන්න සූදානම් වෙන්න ඕන කියලා. ඊට පස්සේ උදේ පාන්දරම අපි පූජාව දීලා නැවත අපේ ගම්බිම් බලා පිටත් යමු කියලා. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ මේ දේවල් ටික කරන්න. කොහොම බලන් ඉන්න මේ දේවලුත් අපි හරියටම නිවැරදි ආකාරයටම කරන්න හැටි.
අපි ගෙනිච්ච සකස් කරගත්තු මුළුතැන් පූජාව ඒ වගේම පළතුරු පූජා ඔක්කොම පූජා කරලා බාරහාර වෙලා නැවත අපි අපේ ගම්බින් බලා එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කැබිලිත්ත ගමන සම්පූර්ණයෙන්ම අවසන් වෙන්නේ. ඇත්තටම ජීවිතේ එකපාරක් හරි හැමෝම යන්න ඕන ගමනක් මේක. කොයිතරම් ප්‍රශ්න බාධක ආවත් හරිම ආසාවෙන් ගිය ගමනක් අපි මේක. ඉතින් මේ ගමන ගිය අනිත් අය දන්නවා එකපාරක් හරි මේ ගමන ගිහිලා තියෙන අය දන්නවා මේ මුළු ගමනම මේ විදිහට රෙකෝඩ් කරන්න කොයිතරම් අමාරුද කියලා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් ඔයාලට මේ වගේ ලස්සන දේවල් ගොඩක් ගේන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න. අපේ channel එක බලන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම subscribe කරන ඔයාලා හැමෝටම බොහොමම ස්තුතියි. Mr. One, thank you for watching.